විහෙරති. ඊගාවට තියෙනවා ඉද බික්කවේ බික්කු දැන් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කය කරන්නට අපකැප වෙන බික්කුව අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා, සෝ සතෝ අස්ස සති, සතෝ පස්ස සති. දැන් මෙහෙම පියවර පහක් තියෙනවා. මොනවද මේ පියවර පහ? අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මාගදී භාෂාවෙන් වා කියන්නේ කමාව. අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා ලෝකස්මින් කියලා. එතනක් තියෙන්නේ වා කියන්නේ කමාව. මේක දැන් අර දෙමළ භාෂාවෙන්, හින්දි භාෂාවෙන්, ඔය මලයාලම් වගේ භාෂාවලින් නම් වා කියන්නේ එන්න එන්න කියන එක. ඒක නෙමෙයි මේක. දැන් ඔය දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා කිව්වහම එක්තරා පුද්ගලයෙක් අපේ මේ භාවනා වැඩසටහනකදීම ප්‍රශ්නයක් ඇහුවම ඒක අරගෙන එතකොට මේ වා කියන්නේ අර Hindu ආගමේ වගේ ඔය මන්ත්‍ර කියනකොට වගේ වා කියලා එන්න එන්න කියනවා වගේද කියලා අර දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා. ඒක වැරදි. වා කියන්නේ ඉන්දියාවේ හැටියට නම් එන්න එන්න තමයි. හැබැයි හෙළවි මේ පාවිච්චි කරපු මාගදී භාෂාවෙන් වා කියන්නේ කමාව. දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා ලෝකස්මි. මෙතන තියෙන්නෙත් ඒකමයි, වා කියන කමාවමයි. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එතකොට මේකේ තේරුම ගන්න නම් වා කමාව බව දැනගෙන ඉතුරු කොටස මතු කර ගන්න ඕනේ. ඒ කියන්නේ අරඤ්‍යගතෝ, රුක්කමූලගතෝ, ශුඤ්ඤාගාරගතෝ හැටියටයි මේවා විග්‍රහ කරලා. ගතෝ කියන්නේ මෙතන මේක අධ්‍යාත්මික තත්වයක්. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා මහා සප්පුරිස සූත්‍රය කියලා සූත්‍රයක්. මේ මහා සප්පුරිස සූත්‍රයේ තියෙනවා ආරඤ්‍යකෝ හෝති, රුක්කමූලිකෝ හෝති, සෝසානිකෝ හෝති කියලා එදා සම්මතයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පාවිච්චි කරපු ක්‍රියාකාරකම් තුන. ආරඤ්‍යකෝ හෝති, රුක්කමූලිකෝ හෝති, සෝසානිකෝ හෝති. ඒ කියන එක නෙමේ මෙතන තියෙන්නේ. ඒ මහා සප්පුරිස සූත්‍රයේ තියෙන්නේ ආරඤ්‍යකෝ හෝති. මෙතන තියෙන්නේ අරඤ්‍ය ගතෝවා. එතන තියෙන්නේ රුක්ක මූලිකෝ හෝති. මෙතන තියෙන්නේ රුක්ක මූල ගතෝවා. එතන තියෙන්නේ සෝසානිකෝ හෝති. මෙතන තියෙන්නේ ශුඤ්ඤාගාර ගතෝවා. එතන තියෙන්නේ ගතෝ නෙමෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ගතෝවා කියන්නේ, මෙතන ගතෝ කියන්නේ මේක චේතනාන්විතව අධ්‍යාත්මික වශයෙන් මේ தത്വයටපත් වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගමු. දැන් සේවිතබ්බා සූත්‍රයේ හෙට උදේ දේශනා කරනකොට තියෙන වචනයක් සභාගතෝවා පරිසාගතෝවා කියලා. එතනක් තියෙනවා ගතෝවා. දැන් අපි එකක් ගමුකෝ සභාගතෝවා. සභාගතෝ පාර්ලිමේන්තුව ගමුකෝ. දැන් ඔය පාර්ලිමේන්තුවේ සැසිවාරයක් තියෙන වෙලාවක අපි හිතමු එක മന്ത്രി කෙනෙක් නිදියගෙන ඉන්නවයි කියලා. දැන් එයා සභාගතෝවාද? ඉතින් ඉන්නව නේදගෙන. පාර්ලිමේන්තුවේ ඉන්නවනේ වාඩි වෙලා. නිදියගෙන ඉන්නවා. ඈ? ඉතින් පාර්ලිමේන්තුව දැන් ක්‍රියාත්මක වෙනවා.
මිනිහා ඉඳගෙන ඉන්නවා හැබැයි නිදියගෙන ඉන්නේ. සබාගතවා කිව්ව හැකිද? බෑ. හැබැයි සබිකෝ කියලා කිව්ව හැකි. ඔන්න මාගදී භාෂාවේ අර්ථය. දැන් නිදියගෙන හරි සබාවේ ඉන්න හින්දා සබිකෝ කියලා කිව්ව හැකි. සබාගතෝ කියන්න බෑ. ඔන්න ඕකයි තේරුම. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් සබිකෝ කියලා අර පාර්ලිමේන්තුවට රැස්වුණු മന്ത്രിවරුන්ගේ ලේඛන වලට එයාගේ නමත් ඇතුළත් කරනවා. ඒ සබිකේ. හැබැයි සබාගතෝ උනේ නැහැ නිදියගෙන හිටියේ. අර අනිම් මිනිස්සු කියන ඒවා ඇහුනේ නැහැ. අනිම් මිනිස්සු කරන ඒවා දැක්කේ නැහැ. හැබැයි සභාවේ හිටියා. සබිකෝ හෝති උනා සභාගතෝ ආුනේ නැහැ. එහෙනම් ගතෝ ආවෙන්න නම් අධ්‍යාත්මික වශයෙන් අර පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරයාට ඒ පාර්ලිමේන්තුවේ කරන කියන දේවල් අරමුණු වෙන්න ඕනේ. අරමුණු වෙනවා නම් අන්න සභාගතෝ. එතකොට අරමුණු වීම අධ්‍යාත්මිකයි. මෙතන තියෙන්නේත් ඒකමයි. අරඤ්‍ය ගතෝවා. ඒක අධ්‍යාත්මිකයි. රුක්ක මූල ගතෝවා. ඒක අධ්‍යාත්මිකයි. ශුන්‍යාගාර ගතෝවා. ඒක අධ්‍යාත්මිකයි. එතකොට අර සප්පුරිස සූත්‍රයේ ගතෝවා කතාවක් නෑ. එතන තියෙන්නේ ආරඤ්ඤිකෝ හෝති රුක්ක මූලිකෝ හෝති සෝසානිකෝ හෝති. එතකොට අරඤ්‍ය ගතෝවා වෙන්න නම් පරිවර්තනය කරලා තියෙන්නේ ආරණ්‍යයකට යන්න ඕන කියලා. ආරණ්‍යගත වෙන්න ඕන. කැලේකට යන්න ඕන. එහෙම කියලා ඒකට ගැලපෙන ආකාරයට ඔය සම්මතයෙන් නාම මාත්‍රිකව ආරණ්‍ය සේනාසන හැටියට නම් කරන ඔය මීතිරිගල වගේ ආරණ්‍ය තව තියෙනවනේ පිදුරංගල, මීතිරිගල, එඬේරගල මෙහෙම ලොකු ලොකු නම් දරන ආරණ්‍ය. එතකොට මෙන්න මේ වගේ ආරණ්‍යකට යනවා කියන එකයි මේ අරඤ්‍යගතෝවා කියන එක පරිවර්තකයෝ හිතාගත්තේ පරිවර්තනය කළේ. හැබැයි බුදුහාමුදුරුවෝ වනපත්ත පරියාය සූත්‍රයේ දේශනා කළා මේ කැලේකට ගියත් ආරණ්‍යකට ගියත් මේ හිත රණබිමෙන් මුදවා නිදහස් කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට ඒකෙන් පළක් නැහැ. එතකොට මෙතන අරඤ්‍යගතෝවා කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු දේ ත්‍රිපිටකයේ තියෙනවා. කාටත් මේක විවෘත කරලා බලන්න පුළුවන්. මහා ශුන්්‍යත සූත්‍රය කියලා සූත්‍රයක්. මේ මහා ශුන්්‍යත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ගාම සංඥං අමනසිකරිත්වා මනුස්ස සංඥං අමනසිකරිත්වා අරඤ්‍ය සංඥං පටිච්ච මනසිකරෝති. ඔන්න ඔහොමයි අරඤ්‍යගතෝවා විග්‍රහ කළේ. කොහොමද විග්‍රහ කළේ? ගාම සංඥං අමනසිකරිත්වා මෙනෙහි කිරීම අත්හරින. මනුස්ස සංඥං අමනසිකරිත්වා මෙනෙහි කිරීම අත්හරින. අරඤ්‍ය සංඥාම් පටිච්ච මනසිකරෝ. එතකොට මේ සංඥා නිසා තමන්ගේ ඇතුළාන්තය තුල උපදින රණබිමෙන් හිත මුදවා නිදහස් කර ගැනීමයි අරඤ්‍ය සංඥාම් පටිච්ච මනසිකරෝති කිව්වේ, වෙන මොකක්වත් නෙමෙයි. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ අරඤ්‍ය කරගන්න ඕන වෙන්නේ ඇතුළාන්තය. ඇතුළාන්තයයි රණබිමකටපත් වෙන්නේ. මොනවා නිසාද? ඔය බාහිරින් ගන්න රණබිමක් ඇති වෙන්න උපකාර වෙන සංඥා ප්‍රතිලාභ නිසා. එතකොට අරඤ්‍ය සංඥාම් පටිච්ච මනසිකරෝති කිව්වේ මේ රණබිමක් උපදවන සංඥා මෙනෙහි කිරීම අත්තර දාලා හිත රණබිමෙන් මුදවා නිදහස් කරගන්න. මේක වෙනම බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු සූත්‍රයක් තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා අරණ විභංග සූත්‍රය. මේ අරණ විභංග සූත්‍රයේ මේ රණබිමෙන් හිත මුදවා නිදහස් කර ගැනීම
එකිනෙක කරුණු කාරණා ඇතුව විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේමයි බුද්ධ ඥාන විග්‍රහයේ තියෙනවා අරණ විහරණේ ඥානය. එතකොට අරණ විහරණේ ඥානයක් ලැබපු පුද්ගලයාට රාජ සභාවෙත් අරඤ්‍යගතව වෙලා ඉන්න පුළුවන් කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට අරඤ්‍යගතව වෙන්න කොහෙවත් ආරණ්‍යයකට යන්න ඕන නැහැ. හැබැයි හිත රණ බිමෙන් මුදවා නිදහස් කරගන්න ඕන. ඊගාවට තියෙනවා රුක්ක මූල ගතව. රුක්ක මූල ගතව පරිවර්තනය කරලා තියෙන්නේ ගහක් මුලකට යන්න. ඒක වැරදි. බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ මේ රුක්ක කිව්වේ ගහක් කියන එක අදහසින් නෙමෙයි. මෙතන රුක්ක කිව්වේ මේ ඇතුළාන්තය ආගන්තුක බාහිර උපකෙලෙස් වලින් ආරක්ෂා කරගැනීම. ඒකයි රුක්ක කිව්වේ. රුක්ක මූලගතව කිව්වේ මේ තමන්ගේ ඇතුළාන්තය බාහිර ආගන්තුක උපකෙලෙස් වලින් ආරක්ෂා කරගන්න ඕනේ, ගාඩ් එකක් දාගන්න ඕනේ, රැකවරණයක් ඇති කරගන්න. ඒකයි රුක්ක මූලගතව. ඊගාවට ශුඤ්ඤාගාර ගතව. ශුඤ්ඤාගාර කියන එක පරිවර්තනය කළේ හිස් තැනක්, මිනිසු නැති තැනක්, කනත්තක් කියලායි පරිවර්තනය කළේ. එතකොට හිස් තැනකට ගියාම, කනත්තකට ගියාම, මිනිසු නැති තැනකට ගියාම අර ලැබෙන්න තියෙන කර්මස්ථාන වලින් භාගයට භාගයක්ම අපත යනවා. නැතුව. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ එහෙම නෙමෙයි. ගාම සංඥං අමනසිකරිත්වා මනුස්ස සංඥං අමනසිකරිත්වා. මිනිසු නැති තැනකට යන්න නෙමෙයි කිව්වේ. මිනිසු පිළිබඳව ඇති කරගෙන තියෙන සංඥා කිලුට වෙන ඒවා අත්හරින්නයි. එතකොට මෙතන ශුඤ්ඤාගාරගතව කිව්වේ මේ තමන්ගේ ඇතුළාන්තයේ ආගාරය රාගයෙන් ශුඤ්ඤ, ද්වේෂයෙන් ශුඤ්ඤ, මෝහයෙන් ශුඤ්ඤ තත්වයකට පත් කර ගැනීම. එහෙම නැතුව කනත්තකට හෝ හිස් ගෙදරකට හෝ මිනිසු නැති තැනකට යෑම නෙමෙයි. ශුඤ්ඤාගාරගතව රාගයෙන් ශුඤ්ඤ, ද්වේෂයෙන් ශුඤ්ඤ, මෝහයෙන් ශුඤ්ඤ තත්වයකට එක මොහොතකට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊගාවට තියෙනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. නිසීදති කියන්නේ උද්දච්චය මහාන් තත්වය. තමන් තුල උපදින මානය. පල්ලංකං කියන්නේ පහළම අංකයට ගේන්න ඕනේ. මොකද්ද? උද්දච්චය මානය මහාන් තත්වය, කුක්කුච්චය අස්මිමානය. නිසීදති පල්ලංකං ආභුජිත්වා. පහළම අංකයට ගේන්න ඕනේ. ඊගාවට තියෙනවා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. දැන් අර නිශීදති පල්ලංකං ආභුජිත්වා කියන එක පරිවර්තනය කළා පර්යංකයෙන් වාඩි වෙන්න කියලා. ඒකට ගැළපෙන ආකාරයට උජුංකායම් පනිදාය පරිවර්තනය කළා කය ඍජුව කොන්ද කෙලින් තියාගන්න ඕනේ. දැන් කොන්ද කුදු කෙනෙකුට නිවන් දකින්න බෑ එහෙනම්. මේ වැඩේ කරන්න හම්බෙන්නේ නෑ එහෙනම්. ඒක වැරදි. මෙතන තියෙන්නේ නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන්නේ නිහතමානී වෙන්න ඕන. උද්දච්චයෙන් මහාන් තත්වයෙන් අස්මිමානෙන් හිත මුදවා නිදහස් කරගන්න ඕන. උජුංකායම් පනිදාය කිව්වේ කායම් කියන්නේ අර කායේ කාය ක්‍රියාකාරකම් වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙනකොට උජුං කිව්වේ ඒක බෙල්ලෙන්ම අල්ල ගන්න ඕන. හරියටම කායේ කාය ක්‍රියාත්මක වෙන්න එන වෙලාව හරි හැටියටම නිවැරදිවම තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. මුඛං කියන්නේ ඔය ඇහැ කන නාසය දිවකාය මන කියන මුඛය. දුරවල් හය. මේ මුඛයෙන් ඇතුළට ගන්නේ ඔය මුඛයට ප්‍රතිමුඛ වෙන දේවල්. එතකොට මුඛයට ප්‍රතිමුඛ වෙන දේවල් වලට කියනවා වර්තමාන මොහොතේ පරිමුඛං. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. ඒ පරිමුඛ වෙන ආරම්මන හේතුඵල දහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා සතින්
උපට්ඨපෙත්වා සෝ මෙහෙම දැන් මේ පූර්ව කෘත්‍යයන් පහ පූර්ණේ කරගත්ත පුද්ගලයා සතෝ අස්ස සති සතෝ පස්ස සති. එතකොට අස්ස සති පස්ස සති කරන්න බෑ අර පූර්ව කෘත්‍යයන් පහම පූර්ණේ කර නොගත්ත පුද්ගලයෙකුට. එතකොට මුලින්ම කරගන්න ඕනේ මොනවද? අර අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභජිත්වා උජුංකායම් පණිදාය පරිම්කං සතින් උපට්ඨපෙත්වා. ඒවා පූර්ව කෘත්‍යයන් කිව්වේ ඒකයි. පෙර කරගත යුතු දේවල්. ඒවෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. අන්න ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා සතෝව අස්ස සති සතෝව පස්ස සති. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සතෝව කියන වචනේ නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද්ද සතෝව කියන්නේ? අර හේතුඵල දහමට ණය විනයට බහා ගලපා බලලා ආශ්‍රයට ගත යුතු දේ ආශ්‍රයට ගන්න ඕනේ සතෝව අස්ස සති. හේතුඵල දහමට බහා ගලපා ණය විනයට සසඳා බලා ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න ඕනේ සතෝව පස්ස සති. ඒකයි අස්ස පස්ස. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන්නේ ක්‍රියාකාරකම් දෙකක්. මොකද්ද ක්‍රියාකාරකම් දෙක? අස්ස සති පස්ස සති. අස්ස පස්ස. අස්ස කිව්වේ ආශ්‍රයට ගැනීම. අර හේතුඵල දහමට ගැළපෙන හිත නිවෙන මිදෙන නිදහස් වෙන දේවල් ආශ්‍රයට ගැනීම සේවනය කිරීම අස්ස සති. හිත කිලුටු වෙන චලනය වෙන කම්පණය වෙන කාම විතක්ක ਵਿਚාර ව්‍යාපාද විතක්ක ਵਿਚාර විහිංසා විතක්ක ਵਿਚාර පවත්වන දේවල් ප්‍රහාණය කිරීම සතෝව පස්ස සති. එතකොට හොඳටම තේරුම් ගන්න ඕනේ අන්‍යෝන්‍ය වශයෙන් කළ යුතු ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් කළ යුතු දේවල් දෙකක්. මොනවද? තමන්ගේ ඇතුළාන්තය තුල උපත ලබන කාම විතක්ක ਵਿਚාර ව්‍යාපාද විතක්ක ਵਿਚාර විහිංසා විතක්ක ਵਿਚාර වඩා වර්ධනය වෙන දේවල් සතෝ පස්ස සති. ඒ වෙනුවට නෙක්කම්ම සවිතක්ක සවිචාර අව්‍යාපාද සවිතක්ක සවිචාර අවිහිංසා සවිතක්ක සවිචාර වඩා වර්ධනය වෙන දේවල් සතෝව අස්ස සති. තව ටිකක් සිංහලෙන් කිව්වොත් හිත නිවෙන මිදෙන නිදහස් වෙන දේවල් සතෝ අස්ස සති. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ලෝභ දෝස අමෝහ වගේ දේවල් හිත කිලුටු වෙන චලනය වෙන කම්පණය වෙන අනුසය උපදින දේවල් සතෝව පස්ස සති. රාගය ද්වේෂය මෝහය අරතිය විහේසාව පටිගය මේ වගේ දේවල් ව්‍යාපාදේ වගේ දේවල් ඒවා පස්ස සති. එතකොට මේ අස්ස සති පස්ස සති කියන වචන දෙක පරිවර්තකයෝ පරිවර්තනය කළා සිහියෙන් ආශ්වාස කිරීම සිහියෙන් ප්‍රශ්වාස කිරීම. ඒක වැරදි. සිහියෙන් ආශ්වාස කිරීම සිහියෙන් ප්‍රශ්වාස කිරීම ආනාපාන ප්‍රාණයාම භාවනාව. ඒක තමයි අර බෝසත්තුමා වප්මගුල දවසේ දඹගහ යට ඉඳගෙන කළේ.